මේ නොයිවසීමේ ආදීනව. එහෙම නැත්නම් ඉවස ගන්න බැරි වුණොත් තියෙන අවාසි අනතුරුදායකකම. ආදීනව කියලා කිව්වේ අනතුරුදායක බවනේ. මේ ඉවසන්න බැරි වුණොත් තියෙන අනතුරුදායක තත්ත්ව. රෞද්‍ර තැනැත්තෙක් විදියට කටයුතු කළොත් එයාට ඊළඟට මොකක්ද ඉතුරු වෙන්නේ? විපටිසාරී. විපිලිසරකම්. විපිලිසර වෙනවා. තැවෙනවා. අයියෝ ඇයි මා එසේ කළේ? ඇයි මං ඒ වචනේ කීවේ? මට ඉවසන්න තිබ්බා. මට කලබල නොවී ඉන්න තිබ්බා. මොකද එන්නේ? පසුතැවීම. හරිම වෙහෙසකර කතාවක් මම මේ කරන්නේ. ඒ කියන්නේ මේක හරි මේ බඳු ජීවිතේ පුදුම වෙහෙස කරයි. ඒ කියන්නේ ඉවසීම නැතිකම නිසාත් වෙහෙස කරයි. අන්තිම ඉවසීම නැතිකමෙන් කටයුතු කරලා ඊට පස්සෙත් ඉතින් මේ උරුම වෙලා තියෙන්නේ වෙහෙසමයි. සුත වෙනවා. කනගාටු වෙනවා. මිනිසුන්ගෙන් ওই වචන හැදිලා තියෙනවා බලන්න මේ සමාජේ ගිය වචනේ ඇත්තු ලවාවත් අද්දන්න බෑ. ඔය මොනවද? පසුතැවිල්ලේ වදන්. මිනිස්සු වචන කතා කරලා ඒ වචනේ හිතක් පාරවගෙන විනිවිද ගිහින්. දැන් මොනවා කරන්නද? ඒ මිනිස්සු ආයේ කියනවා ඉතින් වචනේ ගියා ඉතින් මොනවා කරන්නද? ආයේ ගියේ වචනේ ඇත්තු ලවාවත් අදින්න බෑ. කියනවා. ඒ කියන කතාවේ සම්පූර්ණෙම තියෙන්නේ තැවිල්ල. මොනවා කරන්නද? ඒක ගියා. ඒකයි. ඒ නිසා අපිට අපේ ජීවිතේ ඉවස ගන්න බැරි වුණොත් එහෙම අන්තිමටම ජීවත් වෙනකන් වැටෙන්න වෙන තැන තමයි උතන. පසුතැවිල්ල නම් වූ ආඝාතය උඩින් හම්බෙන්නේ නැසී. ඉවසීමක් නැති තැනත්තා පසුතැවිල්ල නම් වූ ආඝාතයට වැටුනොත් දිවි තියන අතෙක් ඔයින් ගොඩ එනවා කියන එක නම් ඔහුට ලේසි වන්නේ නැත. අවසානයේ ඊළඟ 6 වෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ වදාළා. සම්මුල්හෝ කාලං කරෝති. ඉවසීම පුරුදු කරගන්න බැරිව ජීවත් වෙච්ච කෙනාට මරණය එනවා. එයාට මරණ මොහොත කොහොමත් ඉවසන්න බෑ. මොකද ඉවසීම පුරුදු කරගන්න තිබ්බා. ඉවසීම පුරුදු කරන්නේ නැතුව ජීවිතේ ගත කරලා මරණ ආසන්න මොහොත ඇවිත් එයාට කොහොමත් එතන ඉවසන්න බෑ. එයා පුරුදු කරපු දෙයක් නැහැ නේ. එයා පුරුදු කරලා තියෙන්නේ කලබලේනේ. එයා පුරුදු කරලා තියෙන්නේ නොඉවසීමනේ. දැන් එයාට මරණ මංචකේ බෑ ඉවසීම පුරුදු කරන්න. අර නොඉවසීම විසින් එයාව කලඹවන්න පටන් ගන්නවා. ඒ කැළඹිල්ල සිහිය මුලා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළා සම්මුල් හෝ මුලා වූ සිහියකින් ඒ කලුරිය කරයි. අතිශය භයානකයි පිටුතුනි. ජීවත් වෙලා අවසානයේට හෙළන හුසුමත් මුලා වූ සිහියකින් හෙළුවොත් කායස්ස බේදා පරම්මරණ කාය මිදී මරණින් මතු ඔහු අපායන් දුක්ගතින් විනිපාතං නිරයං උපපජ්ජති. අපාය දුගතිය විනිපාතය නිරය නම් වූ දුගතියේ උපත ලබන්නේ වේ. ඔන්න බලන්න ඉවස ගන්න බැරි වුණොත් එහෙම කතන්දරේ ඔය. ඉවස ගන්න බැරි වුණොත් ඉවසීම නැති වුණාම බොහෝ ජනයාට අප්‍රිය අප්‍රසන්න චරිතයක් වෙනවා. ඊළඟට වෛරක්කාරයෝ බහුල වෙනවා. වෛර බහුලයෙක් බවට පත් වෙනවා. වටේටම ඉන්නේ වෛරක්කාරයෝ. දැන් අපි වෛර කරන්න පටන් ගද්දි මේ ලෝකෙට අපිටත් වෛර කරන්න පටන් ගන්න නැද්ද ඒ අය? එතකොට අපේ සමාජයේ අපිට හරි නීරසයි. ඇයි අපිට ඉන්නේ හැරෙන පැත්තේ වෛරක්කාරයෝ. වැරදි බහුල වෙනවා. රෞද්‍ර චරිතයක් වෙනවා. පසුතැවීම් බහුල වෙනවා. සිහි මුලාව මරණයට පත් වෙනවා. මරණින් මත්තේ දුගතියට උපදිනවා. මේ ප්‍රශ්න ඔක්කොම ටික තියෙන්නේ ඉවසන්න බැරි කම නිසා.